ඉතින් යාළුවනේ කොහොමද ඉතාමත් ආදරෙන් ඔයාලා වුණ අදත් පිළිගන්න අපේ The Startup by රශ්මි හෙරත් YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට වැදගත් දෙයක්. ඒ තමයි අපේ බිස්නස් සම්බන්ධ කතා කරන මේ සීරීස් එකේ තවත් එක් වීඩියෝ එකක් විදිහට තමයි මේක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. ඒ තමයි කොහොමද බිස්නස් අයිඩියා එකක් හදාගන්නේ කියන එක. ඉතින් මම දන්නා සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් මේක. ඒකට හේතුව සමහරලාට කියන්නේ එයා ආසයි බිස්නස් එකක් කරන්න. නමුත් එයාලා තියෙන ලොකුම ප්‍රශ්න තමයි බිස්නස් අයිඩියා එකක් නැහැ. ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. ඔන්න ඔය කියන කතාව තමයි ගොඩාක් දෙනෙට තියෙන ප්‍රශ්නේ. ඉතින් මම අද බලාපොරොත්තු වෙන මේ වීඩියෝ එකේදී මම ගොඩක් උත්සාහ කරනවා ඔයාලට ඒකට ඔයාලට ගැලපෙන සොලියුෂන් එකක් දෙන්න මම උත්සාහ කරනවා. ඉතින් බලමු ඒක ඔයාලට කොච්චරනම් මැච් වෙයිද කියලා. ඉතින් යමු වීඩියෝ එකට. මේකෙදි ළමයි ඇත්තටම බිස්නස් අයිඩියා එකක් හදාගන්නවා කියන එක හරිම සරල දෙයක්. මේක මේ ලොකුවට හිතන්න ඕන හිම කාරණාවක් නෙමෙයි. ඔයාලා උදේ ඇඳෙන් නැගිට වෙලේ ඉඳන් ඔයාලගේ දවස අවසන් කරන තෙක් ඔයාලා විවිධ කාර්යයන් වල නිරත වෙනවා. ඒතකොට මේ කාර්යයන් වලදී ඔයාලට යම්කිසි කියන්නේ ඔයාලට මුහුණ දෙන යම්කිසි ගැටලුවක් තියෙනවා නේ. කියන්නේ ඔයා උදේ නැගිට වෙලේ ඉඳන් ඔයා රැ නිදා ගන්න යන තෙක් මේ ගෙවන කාලය තුලදී ඔයාට යම් යම් දේවල් සහ ප්‍රශ්න ගැටලු ඔය වගේ දේවල් සමහර දේවල් වලට ඔයාලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඇති. ඒක වගේ ගෙදර වෙන්න පුළුවන්. අපිට සමාජය විදිහට කරද්දි වෙන්න පුළුවන්. මෙන්න මේ කියන කියන්නේ අපේ ජීවිතය තුළ අපි එදිනදා කටයුතු කරද්දී ඔයා යම් යම් දේවල් වලට මුහුණ දෙනවා වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වයක්. ඉතින් මෙන්න මේ ගැටලුකාරී තත්ත්වයක්ම තමයි ඇත්තටම අපිට අවස්ථාවක් වෙන්නේ. හරිද? ඒ කියන්නේ අද වෙද්දි මේ ලෝකේ මේ දක්වා දුරට මේ තාක්ෂණයත් එක්ක දියුණුවි එන්න හේතුවත් ඔන්න ඕක තමයි. ඒ කියන්නේ මිනිස්සු ගැටලු වලට විසඳුම් හොයුවා. එතකොට දැන් ඒ කාලේ ඔන්න ඒ කියන්නේ අතීතයේ තිබ්බ මේ sannivedanaye පිළිබඳ ප්‍රශ්න. ඉක්මනට කන්ටැක්ට් කරගන්න අමාරුයි නේ. එක්කෝ ගව් ගානක් ඈතට පයින් ඇවිදලා යන්න ඕන. හරිද? එතකොට කියන්නේ හදිසියෙ හරි අපි කෙනෙක්ව හම්බෙන්න යනවා. පණිවිඩයක් කියනවා. මලගියක් දැනුම් දෙනවා. හරිද? එහෙම නැත්නම් විවාහ උත්සවයක් හරි මොකක් හරි දෙයක් අතීතයේ මොන හරි උත්සවාකාර දෙයක් හරි ශෝකජනක අවස්ථාවක් හරි තමන් ඥාතීන්ට හරි කාට හරි දැනුවත් කරනවා නම් ගොඩාක් දුර ගිහිල්ලා නෝක් කරන්න ඕන. හැබැයි අද වර්තමානයේදී මොකද වෙලා තියෙන්නේ? මේ මිනිස්සු මේව කාලයක් ගියාට පස්සේ මිනිස්සු මොකද උනේ? මේකට විසඳුම් හොයාගත්තා. ඉතින් ඒකට විසඳුමක් විදිහට අද මොකද උනේ? මොබයිල් ෆෝන් කියන එක ඔන්න ලෝකෙට තාක්ෂණයත් එක්ක. ඉතින් ඒ වගේ දැන් මේ එක මොනවා හරි ගැටලුවකට විසඳුම් තමයි මිනිස්සු දුන්නේ. හරිද? ඒක හැබැයි ඒ විසඳුම අද වෙද්දි වර්තමානයේ මොකද වෙලා තියෙන්නේ? යාලා ව්‍යාපාර බවට දැවැන්ත ව්‍යාපාර බවට පත් කරන් තියෙනවා. දැන් තවත් උදාහරණයක් ගමු. ඔයාලා ගෙදර ගොඩක් අය ගෙවල් වල තියෙන වොෂින් මැෂින් එක. හරිද? දැන් මේ වොෂින් මැෂින් එක කියන එක ඇයි මේ ව්‍යාපාරිකයෝ හඳුන්වා දුන්නේ මේ? ඒකට හේතුව තමයි මොකද? ගෙදර අපි දැන් ගොඩක් වෙලාවට මිනිස්සු කාර්යබහුල වෙන තමන්ගේ වැඩත් එක්ක. එතකොට අපි ඉස්සරනම අතේන හොදන්න. එතකොට අතේ හොදන්න ගොඩක් වෙලා යනවා. කාලයක් යනවා. එතකොට එහෙම වුණාම මිනිස්සු තමන්ගේ මේ වෙලාව ඉතුරු කරගන්න ඉක්මනට මේ දේවල් කරගන්න ඕන කම හින්දා තමයි අන්න අර වගේ ප්‍රොඩක්ට් එකක්. ඒ වගේ වොෂින් මැෂින් කියන නිෂ්පාදනයක් මාකට් එකට හරවනවා. ඉතින් අන්න ඒ වගේ අපි පොඩක් වෙනස්ස දැක්කොත් අපි අර මං කිව්වාගේ උදේ නැගිටින්න ඉඳන් රෑ ඇඳට යනකම් මේ කියන ටයිම් එකේදී ඔයා ගෙදර හරි ඔයා පිටදී හරි ගෙදරින් පිටදී හරි ඔයාගේ රැකියා ස්ථාන තුල හරි ඔයාට පුළුවන් නම් යම්කිසි දේවල් වෙනස් දැකලා ඒවල ගැටලු අඳුන ගන්න. හැබැයි ගැටලු අඳුන ගන්නවා විතරක් නෙමෙයි. හරි ගැටලු අඳුන ගන්නවා විතරක් නෙමෙයි. ඒකට ඔයා විසඳුම් දෙන්නත් ඕන. ඒ විසඳුම් තමයි ඔයා නිෂ්පාදනයක් තුලින් හරි සේවාවක් තුලින් හරි දෙන්නේ. අන්න ඒවා ඒ ගැටලුවට විසඳුම නිෂ්පාදනයක් හෝ සේවාවක් තුලින් දුන්නොත් අන්න ඔයාගේ ව්‍යවසායය මතුවෙනවා. ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. හරිද? ඕකටත් අපි මෙන්න මෙහෙමත් කියනවා. ඒ කියන්නේ දැන් සමාජයේ තියෙන ප්‍රශ්නකට ඔයාගේ නිෂ්පාදනයක් තුලින් හෝ සේවාවක් තුලින් ඔයා උත්තර දෙනවා නම් අන්න ඒකට අපි කියනවා සමාජ ව්‍යවසායකත්වය කියලා. හරිද? ඒ කියන්නේ ඔයා සමාජයේ තියෙන ප්‍රශ්නයක් විසඳන ගමන් සමාජයට සේවයක් කරන ගමන් ඔයාත් ලාභයක් ලබනවා මේ ව්‍යාපාරය තුලින්. හරිද? එතකොට අද වර්තමානයේ තුර ගොඩාක් ඔය සමාජ ව්‍යවසායකත්වය කියන එකට තමයි ගොඩක් අද මතය හැදිලා තියෙනවා. මොකද ඒක අර තිරසන බවත් එක්ක යන සංකල්පයක් නිසා. ඉතින් දැන් ඔයාලට අර මම කියන්නේ ඒක මේ බිස්නස් අයිඩියා එක හදාගද්දී ඔයාලා අනිවාර්යයෙන්ම කල්පනා කරන්න මොනවද තියෙන ගැටලු කියලා වගේ යවට. හරිද? දැන් අපි තව උදාහරණයක් ගමු. දැන් ඔයා පාරේ ඇවිදගෙන නැත්නම් ඔයා බීච් එකට යනවා. හරිද? ඔය බීච් වලට යද්දී දකින්න හරියට මේ වෙරළ තීරයේ ප්ලාස්ටික් එහෙම නැත්නම් ආරි කියන්නේ මේ එක එක අමුද්‍රව්‍ය මිනිස්සු එක්කෝ මේ තෙල්ලම් කරලා බෝලෙම ෆුට්බෝල් අරන් ඒව දාලා තියෙන පැත්තකට. එහෙම නැත්නම් වතුර බීලා ප්ලාස්ටික් බෝතල් තැන් වල. හරිද? එහෙම නැත්නම් shopping වල නැත්නම් ice cream කාලා ඒ මේ පොලිතින් තැන් වල. හරිද? එතකොට මේ වගේ ඔයාලා ගැටලු දකින්නවනේ. ඉතින් ඔයාලට පුළුවන් මේ ගැටලුව පොඩ්ඩක් වෙනස්ව දැකලා. කියන්නේ අපි සාමාන්‍යයෙන් කරන මොකද ඕක ගිලාස් කරලා ඕක කුණු බක්කියකට හරි දාලා නැත්නම් ඕක ප්‍රාදේශීය සභාවේ කොන්ට්‍රැක්ට් එකට හරි දාලා ඕක
ඔතන සුද්ධ කරලා යවන එක. අපි ඒකට දෙන විසඳුම කරන්න ගොඩක් වෙලාවට ක්ලීනින් කරන එක නේද. හැබැයි ඔයාට සාමාන්‍ය ඔයාට හිතනවා නම් මේක දැන් මම එක්සැම්පල් එකක් දෙන්නම් නිකන්. ඔයාට පුළුවන් මෙන්න මේ ප්ලාස්ටික් ටික ඔයාට කලෙක්ට් කරලා ඔයාට මේක රීසයිකල් කරලා නැත්නම් මේක නැවත යම් නිෂ්පාදනයක් මේ තුලින් බිහි කරන්න ඔයාලට පුළුවන්. දැනටත් ලෝකෙ මේක වෙනවා. නමුත් මම කියන්නේ මේ ඔයාට යම් අවස්ථා මේ අඳුන ගන්න තමයි මම මේ දෙන්නේ. කියන්නේ දැනටත් වෙන දෙයක් හරි කමන්නේ. ඒ තුලින් ඔයාලට උදාහරණයක් ගන්නයි ඕන. හරිද ඔළුවට. එතකොට දැන් අපි ගත්තොත් වෙනස්ම අදහසක් කියමුකෝ. දැන් මේ ප්ලාස්ටික් අයිටම්ස් මේ ඉවතන ප්ලාස්ටික් අයිටම්ස් වලින් ඔයා අපි හිතමු මේක ඔයා එකතු කරලා හරිද මේක එකතු කරලා ඔයා මේක තුලින් අපි හිතමු මේක දහනය කරලා නැත්නම් ආහාර අපි මොකක් හරි එකක් කරලා අපි තුමා මේක බල ශක්තිය උත්පාදනය කරන දෙයක් කර ගන්නවා කියලා. ඒ කියන්නේ ඔයා අපි තුමා ඔයා මොකක් හරි ඉංජිනේරින් පැත්ත ඉගෙන ගත්ත කෙනෙක්. එතකොට ඔයාට ඕගෙන අවබෝධයක් තියෙනවා. එතකොට ඔයාට තියෙන්නේ මේක සම්බන්ධයෙන් කිය වෙනස් මේ ගැටලු දිහා බලන්න විතරයි. එතකොට ඔයාලට එක එක අයිඩියාස් දෙන්න පුළුවන්. මේක මෙහෙම කරොත් මේක ඔන්න මේකෙන් බල ශක්තිය නිපදවන්න පුළුවන්. ඒතකොට මේ බල ශක්තිය නිපදලා මේකෙන් අපිට රජයට එහෙම නැත්නම් මේ ආයතන වලට අපිට මේකෙන් ඒ බල ශක්තිය සපයලා මේක ව්‍යාපාරයක් බවට පත් කරන්න පුළුවන් කියලා ඔයාලට අයිඩියක් කියන්න පුළුවන්. මේක නිකන් මම හිතලා ගියේ හරිද? يعني ඒ වගේ ඔයාලගේ දැනුමත් එක්ක ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ සමාජයේ තියෙන ගැටලු වලට ඔයා කොහොමද ඒකට ඔයා උත්තරය දෙන්නේ කියලා බලන්න. දැන් අපේ ජීවිතේ අපි දැන් හිතන්න අපිට එක්සෑම් එකක් තියෙනවා. හරිද? මොකක් හරි එක්සෑම් එකක් තියෙනවා. අපි මේක රෙඩි වෙන විදිහක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි හොඳට රෙඩි වෙනවා නම් අපි මොකද කරන්නේ? මේක හරිය ප්ලෑන් කරලා මේකෙදි මම ගොඩක් මූලිකත්වය දෙන්න ඕන මොන කොටස් වලද කියලා බලලා ඒ ටිකට වැඩිපුර මහන්සි වෙලා හරිද? අපි ඒකට සැලසුමක් එක්කනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි ඒ කියන එක්සෑම් එකේ කියන ගැටලුවට ඔයා මුහුණ දෙන්නේ කොහොමද? ඔයා ඒක හොඳට ප්‍රිපෙයාර් වෙලා හොඳට පාඩම් කරලා ඔයා ඒකට මොකද වෙන්නේ? සූදානම් වෙන්න. හරිද? අන්න ඔයා ඒකට විසඳුම දීලා වැඩි. හරිද? ඒ වගේ දැන් ඔයාට පුළුවන් දැන් සමාජයේ තියෙන මොකක් හරි ගැටලුවකට ඔයා ඒ විසඳුම දෙන්නේ යම්කිසි නිෂ්පාදනයක් හෝ සේවාවක් තුලින් නම් අන්න ඔයාට ඒක හොඳ ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ගමුකෝ මෙහෙම. දැන් මගේ ව්‍යාපාරයක් තියෙනවා පවර්ෆිල් ප්‍රොඩක්ට්ස් කියලා. ඒකට තමයි මම නිෂ්පාදනය කරන පවර්ෆිල් ස්කයි ලැන්ටර්න්ස්, පවර්ෆිල් වෝටර් ලැන්ටර්න්ස් and පවර්ෆිල් හැන්ගින් ලැන්ටර්න්ස් කියලා මේ අයිටම් තුන. දැන් මේකේ පවර්ෆිල් ස්කයි ලැන්ටර්න් ගන්න මේ පවර්ෆිල් ස්කයි ලැන්ටර්න් එක තමයි දැන් ලංකාවේ ලියාපදිංචි එකම ස්කයි ලැන්ටර්න් නිෂ්පාදනය. අපි තමයි එකම ස්කයි ලැන්ටර්න් මැනුෆැක්චරර් ලංකාව දැනට ඉන්න. හරිද? එතකොට දැන් මේ කරන වීඩියෝ කරන කාලේ දැන් මේ 2025 නොවැම්බර් එක. එතකොට ඉස්සරහට තව නිෂ්පාදක වෙන්න පුළුවන්. දැනට අපි තමයි ලියාපදිංචි එකම ආයතනය ලංකාවේ පළමුව තවර. එතකොට දැන් මේ පවර්ෆිල් ස්කයි ලැන්ටර්න් කියන්නේ හරිද? ඔයාලට ඕන සර්ච් කරලා බලන්න Google එකේ අපේ පේජ් වලට ඔක්කොම බලා ගන්න පුළුවන් සෝෂල් මීඩියා. දැන් මේක මම ඒ කාලේ හිතුවේ දැන් මම මේක සාමාන්‍යයෙන් A-level කාලේ සාමාන්‍යයෙන් පොඩි වයසේදී වගේ ඔය මම එක අත්හදා බැලීම් කරනවා. එතකොට ඒ කාලේ මම ඔය අත්හදා බලපු එකක් විදිහට තමයි පස්සේ මට A-level ඉවර වෙලා මට අයිඩියා එකක් ආවා මේක මම කොහොමද බිස්නස් එකක් විදිහට ගෙනාවෝ. හරිද? ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි හැමදාම මේ සාම්ප්‍රදායික දෙයක් නේ තියෙන ලංකාවේ. එතකොට මම කල්පනා කරා මේ අවුට්ඩෝර් ඉවෙන්ට් වලට, කියන්නේ එලිමහන් උත්සව වලට අපිට මේක ගේන්න පුළුවන් නම් ලස්සනට. ඒ කියන්නේ මේක ප්‍රොඩක්ට් එකක් විදිහට දෙන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒක මේ ඉස්සරහට ගොඩක් වටි. ඒක විශේෂයෙන්ම ලංකාවේ ටුවරිසම් වලට හරිද? ඒ කියන්නේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි මේක මේ ලොකු කර්මාන්තයක් කරගෙන යන්න අපිට පුළුවන්. අර නිකන් අර අපේ තියෙන ලංකාවේ ඔය මල්වෙඩි, රතිඤ්ඤා, අහස්කූරු ඔය වගේ එක අර ඒ නිෂ්පාදන යන්නේ. ඒ කියන්නේ ගිනිකෙලි සම්බන්ධ එක. අන්න ඒ ඉන්ඩස්ට්‍රි වගේ අපිට මේකත් ඒකට ඇඩ් වෙලා අර මේ ලංකාවේ වෙනම ඉන්ඩස්ට්‍රියක් මේක තුල ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මම හිතුවා. ඉතින් ඒක ලේසි වුණේ නැහැ. මොකද මම නැති මාකට් එකක් තමයි මම අවුරුදු 3ක් විතර 3-4ක් මහන්සි වෙලා නැති මාකට් එකක් තමයි මම සෝෂල් මීඩියා තුල හැදුවේ. ඉතින් දැන් ඒක ලේසි නෑ. අලුත් දෙයක් අපි හඳුන්වා දුන්නොත් ඒක මේ කියන්නේ කරලියට ගෙන්න අපේ මාකට් එකට ගෙන්න ලේසි නෑ. හරි අමාරුයි. හැබැයි කාලයක් යද්දී ඒක අපිට ලොකු ඒක ඉන්කම් එකක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒතකොට බිස්නස් එකක් බවට පත් කරගන්න පුළුවන් හොඳට. ඉතින් ඒ වගේ දැන් මම අර එලිමහන් උත්සවවල තිබ්බ ඒක නිකන් මම දැක්ක මේක මදි පාඩුවක්. මේ වගේ එකක් આવුත් හොඳයි. මේක දැන් වැලන්ටයින් එකට එතකොට වෙසක් වලට මේක එක ඒ තියෙන ෆෙස්ටිවල්ස් වලට අපිට එක මේ තීම් එක යටතේ අපිට මේ නිෂ්පාදනය දෙන්න පුළුවන්. හරිද? එතකොට මේකත් එක්ක මම කල්පනා කරා මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. හරිද? ඒක මම ඉස්සර ආසාවට හැදුවට මම මේක පොඩක් වෙනස් විදිහට මේක ක්වොලිටි විදිහට මේක හැමෝටම යවන්න පුළුවන් විදිහට මම මේක පොඩ්ඩක් ඩෙවලොප් කරලා ගත්තා. ඩෙවලොප් කරලා අරගෙන අපිටම ආවේනික විදිහට අපි මේක හදලා මේකම මාකට් එකට දැම්මා. ඉතින් ඒකත් එක්ක කාලයක් ගිහිල්ලා සෝෂල් මීඩියා වල අපි පුළුවන් තරම් එන්ගේජ් වුණා හොඳට. ඉතින් ඒකත් එක්ක මේක නැති මාකට් එකක් හදන්න පුළුවන් වුණා ස්කයි ලැන්ටර්න් වලට ලංකාවේ. ඉතින්
අද වෙද්දි පවර්ෆිල් ස්කයිලෑන්ඩ් කියන එක බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ අන්න ඒ වගේ ඔයාලට දැන් මම තාම මේ චූටි ගමනක් ඇවිල්ලා තියෙනවා. තව යන්න බොහෝ දුර තියෙනවා. ඒක මට කියන්න බෑ. ඉතින් ඒක හරිම ලොකු ගමනක්. ඉතින් මම තාම චූටි ස්ටෙප් එකක් තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ වගේ අර මම කියන්නේ ඔයාලටත් මොකක් හරි අපි හිතමු ඔයා මොනවා නිර්මාණයක් කරන දක්ෂ කෙනෙක් කියලා. මහා නිර්මාණයක්. ඒ නිර්මාණය ඔයා බලන්න කොතනටද මේක අපිට කොතනටද මේක දෙන්න පුළුවන්. කියන්නේ අපි හිතමු දැන් සමහර අය ඉන්නවා දැන් හොටෙල්ස් එහෙම තියනවා. එහෙම නැත්නම් ලොකු ගෙවල් තියෙන ලක්ෂරි ඉන්න කට්ටිය ඉන්නවා සාමාන්‍ය. එහෙම නැත්නම් සාමාන්‍ය ගෙවල් වල උනත් ඔය ආර්ට්ස් වලට එහෙම කැමති අය ඉන්නවනේ. හරිද? එතකොට ඔයා මොකක් හරි පොඩි අපි හිතමු අයිටම් එකක් හදනවා කියලා ලස්සන මොකක් හරි ඩෙකරේෂන් අයිටම් එකක්. එතකොට ඔයාට පුළුවන් මේක අන්නේ පිරිසව ටාගට් කරන්න. නැත්නම් සමහර මිනිස්සු ඇත්තටම ආර්ට්ස් වලට ඔය වගේ ඩෙකරේෂන් අයිටම්ස් වලට කැමති අය ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ වගේ කට්ටියට ඒතකොට යාට දෙන ගැටුවන් සමහරට යාළුවෝ හොයනවා. ඩෙකරේෂන් අයිටම් සමහර අය. එතකොට ඔයාට අන්න ඒ කියන කට්ටියට මේක විසඳුමක් විතර දෙන්න බලන්න. මෙන්න මේ මගේ ප්‍රොඩක්ට් එක. මගේ ප්‍රොඩක්ට් එක මේ වගේ. මගේ ප්‍රොඩක්ට් එකේ තියෙන විශේෂත්වය මේ වගේ. අන්න ඒ වගේ ඔයාට ඒ අඩුව පුරවන්න පුළුවන්. පැහැදිලි නේද? ඉතින් ඒකෙන්ද අර ඒ වගේ ඔයාට මොකක් හරි බිස්නස් අයිඩියා එකක් හදාගන්න ඔයාට මේ දිනදා ඔයා ජීවිතේ මුහුණ දෙන ඔයා දකින දේවල් මුහුණ දෙන ගැටලු මේ හැමදේම ඔයාට උදව් කරගන්න පුළුවන්. හරිද? ඉතින් පොඩ්ඩක් try කරලා බලන්න වෙනස් විදිහට දකින්න. ඔයාට අනිවාර්යෙන් ඒකට ඒ කියන්නේ හොඳ බිස්නස් අයිඩියා එකක් ගොඩනගා ගන්න පුළුවන්. දැන් ඔයාට විශේෂයෙන්ම අපිට පුළුවන් මේ පරිසරය සම්බන්ධ කාරණාවලදී ඒ කියන්නේ මේ අපද්‍රව්‍ය බැහැර කරනකොට මේ දේවල් වලට අපිට දෙන්න පුළුවන් නම් හොඳ සොලියුෂන් කියන්නේ ප්‍රොඩක්ට් එකක් හරි සර්විස් එකක් හරි විදියට මම හිතනවා ඒක සමාජයට වගන ලොකු සේවයක් බිස්නස් එකක් විදියට ඔයාලට ඉස්සරහට හොඳ පැවැත්මක් තියෙන බිස්නස් එකක්. හරිද? ඉතින් අන්න ඒ වගේ අපි බලමු ඒ කියන්නේ ඔයාලා බලන්න ඒ වගේ මේ අලුත් අදහසක් හදාගන්න. ඉතින් ඕක තමයි සරලම දේ. ඒ කියන්නේ ඔයාලා බලන්න හැමතිස්සෙම ගැටලුවක්. ඒ ගැටලුවත් එක්කම ඔයා බලන්න එකට දෙන්න පුළුවන් උත්තරේ මොකක්ද කියලා. ඒ උත්තරේ ඔයා නිෂ්පාදනයක් හරි සේවාවක් හරි තුලින් ඔයා දෙන්න බලන්න. අන්න එතකොට තමයි ඒක හොඳ බිස්නස් අයිඩියා එකක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ පුළුවන් මේ ඔයා දෙන සොලියුෂන් එක අපි ඔයා නිෂ්පාදනයක් හරි සේවාවක් හරි හොයාගත්තා කියලා. අන්න ඒ කියන්නේ ඔයා දැන් මේකටම තාම සැලසුමව දෙන්නේ. අන්න එතනදී ඔයා මේක ඊළඟට මේක කොහොමද මම මොන ලෙවල් එකකට ගෙනියන්නේ. එතකොට මේකට මට මේක බිස්නස් එකක් විදිහට කරගෙන මට මොනවද අවශ්‍ය සම්පත්. එතකොට ඒ කියන දේවල් මම රැස් කරගන්න කොහොමද? මේ සම්පත් ටික මම රැස් කරගන්න කොහොමද? අන්න ඔය වගේ හොඳ ප්ලෑන් එකක් ගන්නවා. එතකොට ඔයාගේ බිස්නස් අයිඩියා එක අන්න හොඳ ඩෙවලොප් කරපු ප්ලෑන් එකක් බවට පත් වෙනවා. අන්න ඊට පස්සේ මේ ඔක්කොම ටිකට ඔයා දැන් හරි ප්ලෑන් එක හදාගත්තට පස්සේ අන්න දැන් මේක ඔයාලට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ ඒක ඔයා බිස්නස් එකක් විදිහට රන් කරනවා. ඉතින් මේක ඇත්තටම අර ඒක පැත්තකින් අර කියන්නේ මට කියන්න පුළුවන් මේක කරද්දි ටිකක් අමාරු මොන දෙන්න වෙන ප්‍රශ්න යම් දේවල් වෙනවා. ඉතින් ඒකට අර කොහොම හරි මේක කරනවා කියන එක. ඒක නොසලෙන අර උත්සාහය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම වුණොත් කරගෙන ගිය හැකියි. බිස්නස් අයිඩියා එකක් හදාගන්න එක හරිම ලේසි. ඉතින් අද වෙද්දි දැන් ඔයාලට AI තියෙනවා. ඒ කියන්නේ YouTube තියෙනවා. එතකොට Google තියෙනවා. එතකොට මේ හැම අද සෝෂල් මීඩියා ගොඩක් ප්ලැට්ෆෝම් තියෙනවා මේ බිස්නස් අයිඩියාස් ගැන ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ පොඩක් රිසර්ච් එකක් කරන්න. පොඩි රිසර්ච් එකක් කරන්න මොනවද ගැටලු කියලා රිසර්ච් එකක් කරන්න. අන්න එහෙම කරද්දී ඔයාට මේවට සොලියුෂන් හොයාගන්න පුළුවන්. ඒක බිස්නස් අයිඩියා එකක් විදිහට ඔයාලට ගේන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් තමන්ගේම දෙයක් ඒ කියන්නේ අලුත් දෙයක් දෙන්න බලන්න. එතකොට ඔන්න ඔයා ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. කියන්නේ ඔයා තියෙන දේම නැතුව ඒ කියන්නේ සමාජයේ තියෙන දේම නැතුව අලුත් දෙයක් නිෂ්පාදනයක් හෝ සේවාවක් තුළින් දෙන්න බලන්න. අන්න එතකොට ඔයා නිසින්ම ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. ඒක ඔයාට ලොකු වටිනාකමක් අරන් එයි අනිවාර්යයෙන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධයෙන් මම ගැටලු තියෙනවා නම් මම මේ කතා කරපු දේවල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් ඔයාලට තව පැහැදිලි කරගන්න දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි පුළුවන් විදිහට අනිවාර්යෙන් ඔයාලට උත්තර දෙනවා. ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි වටිනවා නම් විතරක් ඒ වගේ මේ වීඩියෝ හොඳ නම් විතරක් ලයික් කරලා දාන්න. ඉතින් ඔයාලට බිස්නස් අයිඩියා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන යාළුවෙක් ඉන්නවා නම් එයාලට මේක දකින්න ෂෙයා කරන්න. ඉතින් මේක තුල තවත් ඔයාලට කියවෙන්න ඕන දේවල් තිබ්බනම් ඔයාලට තියෙනවා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුම් අපිට වීඩියෝ එකක් තුලින් ගේන්න පුළුවන්. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ගැටලුවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් යම් අදහසක් සම්පූර්ණයෙන්ම නැති වුණත් මේකෙන් යම් අදහසක් ඔයා ගන්න ඇති කියලා. ඉතින් එහෙනම් අද මම ගිහිල්ලා එන්නම් ඊළඟ වීඩියෝ එකක් හමු වෙනකම්. ඉතින් ආරාධි ඉන්න. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.